සුබ දවසක් කියලා ඉතින් හැමෝම සාදරෙන් ආදරෙන් අපේ ටෙක් ඇන්ඩ් ලර්න් channel එකට පිළිගන්නවා. ඉතින් මම අද නම් ආවේ ලෝකේ නොවිසඳ අභිරහස් රසක් සමගින් බර්මියුඩා ත්‍රිකෝණය ගැන ඕගොල්ලොත් එක්ක කතා කරන්නයි. ඉතින් මොකක්ද මේ බර්මියුඩා ත්‍රිකෝණය කියන්නේ? බර්මියුඩා ත්‍රිකෝණයට හැංගිච්ච අභිරහස් ස්ථාන මොනවද? ඉතින් එන්න අපි විශ්වය ගවේෂණය කරන්න හදන්නේ. ඉතින් එන්න දැනුවත්තර තව දැනගන්නටත් නොදැනුවත්තර දැනගන්නට තමයි මේ වීඩියෝ එක. ඉතින් මේ ටෙක් ඇන්ඩ් ලර්න් බර්මියුඩා ත්‍රිකෝණය කියන්නේ ලෝකේ වැඩිම කතා කරන අභිරහස් ස්ථාන වලින් එකක් වෙනවා. මේ පිට තිබෙන්නේ මියාමි, බර්මියුඩා සහ පුටෝ රිකෝ යන ස්ථාන තුන අතර මුහුදු කලාපයේ. වසර ගණනාවක් තිස්සේ නැවුසා ගුවන් යාන කිහිපයක් මේ ප්‍රදේශයේදී අතුරුදහන් වූ බට වාර්තා සඳහන් වෙනවා. ඒ නිසා බොහෝ දෙනා මෙය අద్భుත බලයක් ඇති ස්ථානයක් ලෙස සැලකනවා. ඉතින් මම මේ වීඩියෝ එක අතරතුර ඔයගොල්ලන්ට පුංචි මතක් කිරීමක් කරනවා. ඒ තමයි ඔයගොල්ලෝ මේ වීඩියෝ එක තාම subscribe කරලා නැද්ද? like කරලා නැද්ද? ඉතින් දැන්ම පහළ තියෙන subscribe button එකටයි like button එකටයි පුංචි තට්ටුවක් දීගෙන යන්න. ඒකේ තියාගෙන යාළුවනේ පාඩුවකුත් නෙවෙයිනේ. ඉතින් දැන් අපි යන් වීඩියෝ එකට. වඩාත් ප්‍රසිද්ධ සිදුවීමක් වන්නේ 1945 දී පුහුණු ගමනක යෙදුණු යුද්ධ ගුවන් යාන පහක් එකවර අතුරුදහන් වූ සිදුවීමයි. ඒවා සෙවීමට ගිය තවත් ගුවන් යානයක්ද පසුව අතුරුදහන් වූ බව සඳහන් වෙනවා. මේ සිදුවීමෙන් පසු මෙම අභිරහස් කතා මුහුදු කලාපය පිළිබඳ ලෝකේ පුරාම ප්‍රසිද්ධ වුණා. කෙසේ වෙතත් විද්‍යාඥයන්ගේ අදහස වන්නේ නම් අතුරුදහන් වීම බොහෝ විට ස්වාභාවික හේතු නිසා සිදුවන බවයි. මේ මුහුදු කලාපයේ දැඩි කුණාටු, විශාල රළ, අධික මුහුදු දරා සහ හදිසි කාලගුණ වෙනස් වීම ඇති විය හැකි බවයි. එවැනි තත්ත්වයන් නිසා නැව් හා ගුවන් යාන අනතුරට ලක් විය හැකි බව උන් පෙන්වා දෙනවා. සමහර විට මිනිස් අත්අඩදීම්ද මෙවැනි අනතුරු වලට හේතු වෙන්න පුළුවන්. තවත් සමහරු විශ්වාස කරන්නේ මෙම ප්‍රදේශයේ චුම්බක බලයේ වෙනස්කම් ඇති බවයි. ඒ නිසා දිශා පෙන්වන උපකරණ වැඩි ලෙස ක්‍රියා කරන බවත් කියවෙනවා. තවත් අය පුරාණ ගිල්නු නගර, අමුතු සත්වයන් හෝ වෙනත් ලෝකවල බලපෑම් ගැන කතා කරනවා. නමුත් මේවට නිශ්චිත ශක්තිය හමු වී නැත. එහෙත් අදටත් මෙම අභිරහස් සම්පූර්ණයෙන්ම විසඳිලා නැහැ. ඒ නිසා මේ ලෝකේ ජනප්‍රියම රහස් ස්ථාන වලින් එකක් ලෙස තවමත් සැලකෙනවා. ඉතින් කොහොමද අද වීඩියෝ එක? හොඳයි නම් පහලින් කමෙන්ට් පාරකුත් දාගෙන යන්න. subscribe පාර, like පාරක් දීලා අපිට පුංචි සප්පයක් දෙන්න කියලා ඕගොල්ලෝගේ සාදරයෙන් ආදරයෙන් ඉල්ලනවා. ඉතින් අපේ කෙටි වීඩියෝ ගැන ඕගොල්ලන්ට හිතෙන දේ පහලින් කමෙන්ට් එකක් වශයෙන් දාගෙන යන්න. ඉතින් තවත් වීඩියෝ එකක් හම්බ වෙනකම් ඕගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. හැමෝටම සුබ දවසක්.